මචං චරිත නැති උනේ නවක වදේ හින්දාද? අවුරුදු 20ක් තිස්සේ ඉල්ලනිල්ල හැමදේම දරුවට ගෙනල්ලා දීලා. හරි ගේ ඇස්සේ ගේතුමතී නුවරක් හදලා දීලා. දරුවන්ගේ මානසිකත්වය හදලා තියෙන්නේ හදන හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙනවා කියලාද? මචං දරුවව එළියට යවන්න කලින් දරුවට කියලා දෙන්න ඕනි තමන් හදන බලාපොරොත්තු ඉටු වෙනවා වගේම බලාපොරොත්තු බොද වෙන්නත් පුළුවන් කියලා. ඔය හදන හැම බලාපොරොත්තුවකටම වඩා උඩින් තමන්ගේ ජීවිතය තියෙනවා කියලා. දරුවගේ බලාපොරොත්තු වගේම තමන්ගේ බලාපොරොත්තු දරුවගේ හිත ඇතුලේ පුරවලා හරි එළියට දාන්න කලින් දරුවට තේරුම් කරන්න මේක කේතුමතී පුරවරයක් නෙවෙයි. ඔයා බලාපොරොත්තු වෙන දේවල් වගේම බලාපොරොත්තු නොවන දේවල් වලටත් ඔයාට මුහුණ දෙන්න වෙනවා කියලා. එතකොට දරුවා තමන්ගේ ජීවිතය අතාරින්න කලින් අර හදාගත්ත බලාපොරොත්තු අතෑරලා දාලා තමන්ගේ ජීවිතය රැක ගන්න තැනකටපත් වෙයි. තමන්ගේ ජීවිතයට උඩින් ඔය කෙහෙම්මල් ඩිග්‍රියක් තියා කිසිම දෙයක් පවතින්නේ නැහැ කියලා දරුවට තේරුම් කරලා දෙන්න. වටිනම දේ තමන්ගේ ජීවිතය. එතනින් එහා දෙයක් නැහැ. බලාපොරොත්තු ඉටු වෙනවා වගේම බොඳ වෙන්න පුළුවන් කියලා දරුවට තේරුම් කරන්න. එතකොට මොන බලාපොරොත්තුව මොන විදිහට බිඳුනත් ඉටු වුණත් ඔයාට ඔයාගේ දරුවා නැති වෙන්නේ නැති වෙයි. දරුවා ඔයා ළඟට එයි. බලාපොරොත්තු බොඳ වෙච්ච එකෙක් විදිහට හරි ඉටු වෙච්ච එකෙක් විදිහට හරි. ඒක තමයි වටිනම දේ දරුවගේ ජීවිතේ.